අපි අද කතා කරන්න යන්නේ තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය කියන පාඩම. එතකොට මේක ඉංග්‍රීසි මීඩියම් එකේ තියෙනවා සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් පාඩම තමයි ඔයාලට තියෙන SDLC ලෙසන් එක. එතකොට තොරතුරු පද්ධති සංකල්පය. එහෙම නැත්නම් මොකද්ද පද්ධතියක් කියන්නේ කියලා අපි මුලින්ම බලමු. පද්ධතියක් කියලා අපි සරලව හඳුන්වන්නේ යම්කිසි අරමුණක් සාක්ෂාත් කර ගැනීමට එක්ව කටයුතු කරන අවයව සමූහයක එකතුවක්. එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් දැන් මොකක් හරි අරමුණක් අපි ගමුකෝ ස්කූල් එකක් කියන එක. ඒතර ස්කූල් එකක මොකද්ද මේන් ගෝල් එක? හොඳ ගුණවත් නැනවත් සිසු කලා සමාජයට දායාද කිරීම. එතකොට ඒ වෙනුවෙන් ඒක වටේ කියන්නේ ඒකට සීමාවක් තියෙන ඉස්කෝලේ කියන එක හැමතැනම පිහිටලා නැහනේ. එතකොට දැන් අපි ගත්තොත් ස්කූල් එක කියන එකට ගෝල් එකක් තියෙනවා. ඒකට බවුන්ඩරි එකක් තියෙනවා සීමාවක් තියෙනවා. ඒ බවුන්ඩරි එක ඇතුළේ මොකද වෙන්නේ? එලිමන්ට්ස් නැත්නම් අපි කියනවා අවයව කියන ඒවා තියෙනවා. මොනවද තියෙන්නේ? එලිමන්ට්ස්. මේ අවයව එකට එකතු වෙලා මොකද කරන්නේ? ඉන්ටරැක්ට් වෙනවා. නැත්නම් එකිනෙකට එකතු වෙලා වැඩ කරනවා. මේ මෙයාගේ ගෝල් එක ඒ කියන්නේ සාක්ෂාත් කර ගැනීම නැත්නම් achieve කරගන්න. අපි ඔක ඉංග්‍රීසි මීඩියම් වලින් කියනවා a system is a collection of components that work together to achieve a common task. සිස්ටම් එකකට එතකොට තියෙනවා පුතේ මොකද්ද? බවුන්ඩරි එකක් නැත්නම් සීමාවක් තියෙනවා. ඒක ඇතුළේ මොනවද තියෙන්නේ? එලිමන්ට්ස්. එහෙම නැත්නම් අවයව කියන ඒවා තියෙනවා. එතකොට මේ සිස්ටම් එක මොකද කරන්නේ? එයාගේ අරමුණ වෙනුවෙන් තමයි මේ අවයව ඔක්කොම එකතු වෙලා වැඩ කරන්නේ. දැන් අපි ස්කූල් එක එක්සැම්පල් එකට අරන් ගත්තොත් ස්කූල් එක කියන එකට තියෙනවා මොකද්ද ගෝල් එක. මොකද්ද ස්කූල් එකේ ගෝල් එක? හොඳ ගුණවත් නැනවත් සිසු කලක් සමාජයට බිහි කිරීම. එතකොට මේ ස්කූල් එකේ මොකද්ද බවුන්ඩරි එක හරි ඉස්කෝලේ බැම්මක් හරි තාප්පයක් හරි මොකක් හරි දාලා තියෙනවනේ නේද? වැටක් හරි. එතකොට ඒක තමයි ස්කූල් එකේ බවුන්ඩරි එක වෙන්නේ. එතකොට ස්කූල් එකේ ඇතුලේ තියෙන එලිමන්ට්ස් මොනවද ස්කූල් එකක තියෙන එලිමන්ට්ස්? ටීචර්ස්ලා ඉන්නවා, ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. ඊට පස්සේ අපි ගත්තොත් ඩෙස්ක් පුටු තියෙනවා, බිල්ඩින්ග්ස් තියෙනවා, ප්ලේග්‍රවුන්ඩ්ස් තියෙනවා. එතකොට ඒ වගේ දේවල් තමයි මේ ස්කූල් එකක තියෙන ලයිබ්‍රරි ඕන එකක් එලිමන්ට්ස්. එතකොට මොකද වෙන්නේ මේ ටීචර්ස්ලා ඇවිල්ලා මේ එලිමන්ට්ස් එකට එකතු වෙලා වැඩ කරනවන්නේ. ඒ කියන්නේ එක්සැම්පල් එකකට ටීචර්ස්ලා ඇවිල්ලා ස්ටුඩන්ට්ස්ලාට උගන්වනවා. ළමයි ටිකට උගන්වනවා. ඒ වගේම ළමයි ඉගෙන ගන්නවා. එක්ස්ට්‍රා ඇක්ටිවිටීස් කරනවා. එහෙනම් මොකද වෙන්නේ? අපිට මේ සිස්ටම් එකේ ගත්තාම එයාගේ ඔන්න ඉන්ටරැක්ෂන් එකක් ඇති වෙනවා. එහෙනම් සිස්ටම් එකක අපිට මේන් කම්පොනන්ට්ස් තුනක් තියෙනවා. ඉන්පුට්, process and output. ඉන්පුට් කියන්නේ අපි කියන්නේ බාහිර පරිසරයෙන් අපේ පද්ධතියට ඇතුළට මොනවා හරි දානවනේ අපි කියනවා ඉන්පුට් එකක් කියලා. ඒ පද්ධතිය ඇතුලේ යම්කිසි සැකසීමක් කරනවා. process එකක් වෙනවනේ අපි ඒකට කියනවා process. ඊට පස්සේ ඒක එළියට දානවට අපි කියනවා මොකක් කියලාද? output එකක් කියලා කියනවා. හරි. එතකොට දැන් මම හිතනවා ඔයාලට මේක ගැන අයිඩියා එකක් එන්නේ නැති කියලා. මම ආයෙ මේක එක්ස්ප්ලেইন කරොත් a system is a collection of components that work together to achieve a common task. ඒ කියන්නේ පද්ධතියක් කියන්නේ මොකද? යම්කිසි අරමුණක් සාක්ෂාත් කර ගැනීමට එක්ව කටයුතු කරන අවයව සමූහයක එකතුවක්. එහෙනම් පද්ධතියක මූලික සංඝටක තුනක් හම්බුනා මොනවාද? ආදානය, ක්‍රියාවලිය සහ ප්‍රතිදානය. එහෙම නැත්නම් අපි කියනවා input, process and output කියලා කියනවා. එසේ පද්ධති ගත්තාම අපිට සමාජ විවිධ පද්ධති තියෙනවනේ. දැන් අපේ ශරීරයත් ගත්තාම බොඩි එකේ තියෙනවා ශ්වසන පද්ධතිය, ප්‍රජනන පද්ධතිය, බහිස්ත්‍රාව්‍ය පද්ධතිය. අපි මේ IT වල පුතේ ඕවා ගැන ඉගෙන ගන්න යන්නේ නැහැ. නැත්නම් අපිට ගියාපුවම හොස්පිටල් එකට ගියාපුවම තියෙනවා අපි සාමාන්‍ය කියන්නේ පාසල් පද්ධතිය, රෝහල් පද්ධතිය එහෙමනේ. අපි මේ IT වල කතා කරන්නේ ইনফরমේෂන් සිස්ටම් ගැන. නැත්නම් මොනවාද? තොරතුරු පද්ධති ගැන තමයි කතා කරන්නේ. එහෙනම් තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද? තොරතුරු පද්ධතියක් කියන්නේ ආදානයේ විදියට දත් ඇතුළත් කරලා යම්කිසි සැකසීමකින් පස්සේ තොරතුරු එළියට ප්‍රතිදානය කරයි නම් අපි මේ පද්ධතිය වලට කියනවා මොකක් කියලාද? තොරතුරු පද්ධතියක් කියලා. මොකද තොරතුරු පද්ධතියක් කියන්නේ ආදානයේ විදියට දත් ඇතුළත් කර සැකසීමෙන් පස්සේ තොරතුරු බවට ප්‍රතිදානයක් අපිට හදලා දෙනවා නම් අපි මේ පද්ධතියට කියන්නේ තොරතුරු පද්ධති කියලා. එහෙනම් අපි ඉංග්‍රීසි වලින් කියනවා තොරතුරු පද්ධතියට ඉංග්‍රීසි වලින් කියනවා information system. Information system an information system what does it do? It converts data into information. දත්ත තොරතුරු බවට පත් කිරීම තමයි තොරතුරු පද්ධතියක වෙන්නේ.
එතකොට අපිට තොරතුරු පද්ධති ගත්තාම නැත්නම් ඉන්ෆර්මේෂන් සිස්ටම්ස් ගත්තාම ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා අපි මේ IT වල කතා කරන. එකක් තමයි පුතේ මැනුවල් සිස්ටම් අනිත් එක තමයි කම්පියුටර් බේස්ඩ් ඉන්ෆර්මේෂන් සිස්ටම්. මැනුවල් සිස්ටම් එකක් කියන්නේ මොකක්ද? අපි අපේ අතින් වැඩ කරනවා නම් ඒ කියන්නේ අපි අපේ දත්ත ලිවීම, ඒ කියන්නේ ආදානය, ප්‍රතිදානය, සැකසීම මේ ඔක්කොම අපි අතින් ලියලා අපි මැනුවලි data process එක කරගන්නවා නම් අපි ඒකට කියනවා මැනුවල් ඉන්ෆර්මේෂන් සිස්ටම් කියලා. හැබැයි අපි ඒකට අපේ අතින් පාවිච්චි කරන්නේ නැතුව අපි يعني කම්පියුටර් එකෙන් මේ දේවල් කරනවා නම් අපි ඒක කියනවා computer based information system කියලා. එහෙනම් අපි සරලව ගත්තොත් there are two types of information system. One is the manual information system. The next one is the computer based information system. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා මේකේ තියෙන වෙනස්කම් ගැන. එතකොට එක්සෑම් එකේදී ඔයාලගේ වැඩියෙන් ફોකස් කරන තැන් ටික තමයි මම මේ රිවිෂන් එකක් විදියට කරන් යන්නේ. එතකොට ඔයාලා බලන්න manual and computer based system එකක තියෙන නැත්තම් පරිගණක සහ අත්තිරු නැත්තම් අපිට මේකටම කිව්ව හැකි හස්තීය තොරතුරු පද්ධතිය කියලා. අපි මේ computer based information system එකට කෙටියෙන් කියනවා CBIS කියලා. මේකේ තියෙන වෙනස්කම්. පළවෙනි එක තමයි දත්ත සැකසීමෙන් පසු තොරතුරු ලබා දීම. කියන්නේ දැන් මම මේක සරලව කියන්නම් මේක නැතුව මතක තියාගන්න ලේසි විදිහට. අපි අතින් වැඩක් කරනවා නම් මොකද වෙන්නේ? අපිට එරර්ස් සිදුවෙනවා වැඩි නේද? වැරදි සිදුවීමේ සම්භාවිතාවය වැඩි. හැබැයි අපි කම්පියුටර් එකකින් කරනවා නම් අපිට ටිකක් ඒ කියන්නේ ගාණක් එහෙම තිබ්බොත් කැල්කියුලේෂන් එකක් අපිට හරියට කරගන්න පුළුවන්. එහෙනම් පළවෙනි එක තමයි එරර්ස් ඇතිවීම වැඩි අත්තිරු පද්ධතියක පරිගණක එකක මොකද වෙන්නේ? කම්පියුටරයිස් එකක ළමයි එරර්ස් සිදුවෙනවා අඩුයි. ඒ කියන්නේ වෙන්නම නැති නෙමෙයි. අපි වැරදි data එකක් input කරත් කම්පියුටර් එකට අපිට එන්නේ වැරදි output එකක්. හැබැයි අපි ගොඩක් වෙලාවට අපි double check කරලා input කරනවා නම් අපිට අනිවාර්යයෙන්ම එන්නේ හරි data. ඒ කියන්නේ හරි output එකක් තමයි එන්නේ. එතකොට අපි ඕකට කියනවා garbage in garbage out කියලා. කියන්නේ කම්පියුටර් එකට අපි වැරදි data එකක් දැම්මොත් තමයි අපිට එළියට වැරදි output එකක් එන්නේ. එහෙම නැතුව එහෙම කම්පියුටර් එකෙන් ලොකු issue එකක් වෙන්නේ නැහැ. එසේ තොරතුරු සකසා ගැනීම සඳහා වැඩි කාලයක් ගත වෙනවා. කියන්නේ efficiency එක කාර්යක්ෂමතාවය ගත්තොත් ළමයි අත්තුරු එකක දැන් හිතන්න ඔයාලා මොනවා හරි පොතක නෝට් එකක් තියෙන එක ඔයාලා හොයන්න යන වෙලාව වැඩිනේ පුතේ හදිස්සියට දැන් මේ ටිකේ පාඩම් කරද්දී ඔයාලා තේරෙනවා ඇති ඒක හොයන්න මොකක් හරි දෙයක් හොයන්න යන අපි අතින් ලියලා තියෙන නෝට් කොහෙද තියෙනවද දන්නේ ඒක කාලේ වැඩි. එතකොට අපිට efficiency එක ඒකේ ගත්තොත් අඩුයි නේද? ඊට පස්සේ කම්පියුටර් එකක් ගත්තොත් efficiency එක මොකද වෙන්නේ? වැඩි. ඒ කියන්නේ අපිට ඉක්මනට ගියා search bar එකේ search කරා ඕන ෆයිල් එකක් හොයාගන්න ලේසියි නේද? එතකොට අපිට අඩු කාලෙකින් අපේ තොරතුරු සොයා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අත්තුරු පද්ධතියක් ගත්තොත් පුතේ අපිට ඒකෙදී ගොඩාක් ඉඩකඩක් යනවා අපේ තියෙන data ස්ටෝර් කරලා තියාගන්න. එක්සැම්පල් එකක් වොත් කබඩ් වලට ඔය ෆයිල්ස් දාලා තියෙනවා කියනකො ස්කූල් එකක. එතකොට කබඩ් 5-6ක් විතර දාන්න වෙනවා ස්කූල් එකේ තියෙන ඔය ෆයිල් ටික ළමයිගේ ෆයිල් ඊට පස්සේ ටීචර්ස්ලාගේ ෆයිල්ස් ඔහොම අපි මේ ස්ටෝර් කරලා තියෙනවා. ඊට අමතරව දැන් අපි කම්පියුටර් බේස් එකක් ගත්තොත් අපි කම්පියුටර් එකකට අපිට එහෙම ලොකු ස්පේස් එකක් යන්නේ නැහැ. කම්පියුටර් එකේ තියෙන ඒ කියන්නේ තියෙන තැන යන ස්පේස් එක විතරයි. ඒක ඇතුලේ අපිට ඕන තරම් දැන් අපේ අලුත් ටෙක්නොලොජිස් එක්කලා අපිට unlimited data store කර ගැනීම හැකියාව තියෙනවා. අපිට cloud එකක් හරි අරගෙන අපිට data store කරගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ අඩු ඉඩකඩක වැඩි data ප්‍රමාණයක් ගබඩා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි අන්තිම එක කතා කරා. දැන් අපි හදිස්සිය හරි ඔය කබඩ් එකක තියෙන ෆයිල් එකක් නැති වුණොත් අපිට හොයන්න හරි අමාරුයි. මොකද අපි ඒකේ ෆොටෝ කොපීස් අරගෙන බෑකප්ස් තියාගන්න අඩුයිනේ. හැබැයි අපි කම්පියුටර් එකක තිබ්බොත් අපිට ටිකක් ඒකේ තියෙන ආරක්ෂාව වැඩි. මොකද යූසර් නේම් පාස්වර්ඩ් දාලා අපි ඒව ගොඩක් වෙලාවට ලොගින් දාගෙන ඉන්නවා. එතකොට අපිට වෙන කෙනෙක්ට ඇතුළු වීමේ හැකියාව අඩුයි. අනික දැන් අත්තිරු පද්ධතියක ෆයිල් එකක් කෙනෙක්ට චේන්ජ් කරන්න පුළුවන්. ඊට පස්සේ එහෙම එයාලට ඕන විදිහට ඒව හංගලා තියාගන්න පුළුවන්. හැබැයි පරිගණකයක එහෙම බෑනේ. දැන් අපේ එකේ කොපියක් අපි ගාව තියාගත්තොත් අපි බෑකප් එකක් තියාගත්තොත් මොකද වෙන්නේ? තව කෙනෙක්ට ඒකට ඇක්සස් කරත් ඒ data change වෙලා නැහැනේ. නේද? හැක් කරත් අපි ගාව බෑකප් එකක් තියෙනවා නම් කිසිම issue එකක් වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? බෑකප්ස් වලදී මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා අපේ තියෙන data restore කරගන්න හැකියාව තියෙන හින්දා. එතකොට දැන් මම මේක සරලව කිව්වොත් අපිට සිස්ටම් එක වර්ග දෙකක් තියෙනවා
මොනවාද මැනුවල් එකයි කම්පියුටර් බේස් එකයි ඔයාලා එක පැත්තක තියෙන ටික විතරක් පාඩම් කරලා. ඒතකොට අනිත් පැත්ත ඔටෝ පාඩම් වෙනවනේ. මේකේ විරුද්ධ පැත්තනේ. එහෙනම් කම්පියුටර් බේස් එක ලේසියිනේ. ඒකේ වැරදි සිදුවීමේ සම්භාවිතාවය අඩුයි less errors. And the efficiency is very high. ඒ කියන්නේ කාර්යක්ෂමතාවය වැඩි. ඊට පස්සේ අඩු ඉඩකඩක දත්ත ගොඩාක් අපිට ගබඩා කරගන්න පුළුවන්. Less storage capacity. And the data security is very high. Cause we can put username and password and we can get backups etc. So මේක එතකොට මොකද වෙන්නේ? අපිට ආරක්ෂාව කියන එක වැඩි පරිගණක තොරතුරු පද්ධතියක.